ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉස්කෝලේ පොත විතරක් ඉගෙනගෙන ඔබට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න, කියවා තේරුම් ගන්න සහ ලියන්න පුළුවන්ද? අපේ පාසල් පද්ධතියේ 3 වසරේ තමයි ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම ආරම්භ කරන්නේ. මුලින්ම දරුවන්ට A අකුරු සිට Z අකුරු දක්වා ඉංග්‍රීසි හෝඩිය පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ එක සැරේම දරුවන්ට කියවීම පොතක්, ඒ වගේම තමයි ඇක්ටිවිටි බුක් එකක් දෙනවා. මේක සාර්ථකයිද? ABCD කියලා අකුරු 20යි විතරක් දන්න. ඉංග්‍රීසි ඇහෙනකොට තේරුම් ගන්න බැරි. ඒ වගේම තමයි ඉංග්‍රීසි කතා කරන්න බැරි. ඉංග්‍රීසි භාෂාව කියවන්න බැරි. කියවා තේරුම් ගන්න බැරි. ඒ වගේම තමයි මූලික ලිවීමක් බැරි දරුවන්ට ඇක්ටිවිටි බුක් එකක් කරන්න පුළුවන්ද? දෙමාපියන් වන ඔබ ඔබෙන් මේ ප්‍රශ්නේ ඇසිය යුතුයි. භාෂාවක් කතා කරන්න බැරි. භාෂාවක් ඇසෙනකොට තේරෙන්නේ නැති, කතා කරන්න බැරි. කියවන්න පුහුණු වෙච්ච නැති. ඒ වගේම තමයි කියවා තේරුම් ගන්න බැරි, ලිවීමට නොහැකි දරුවෙකුට එක සැරේටම ඇක්ටිවිටි බුක් එකක් කරන්න පුළුවන්ද? ඔබ හිතලා බලන්න ඔබට පුළුවන් වුණාද? ඔබේ දරුවට පුළුවන් වෙයිද කියලා. අපේ දරුවන්ට ඉස්කෝලේ පොත උගන්වනවා කියන ඔබට මට කියන්න තියෙන්නේ ඔව් ඔබේ දරුවා ඉස්කෝලේ පොත ඉගෙන ගත යුතුයි. කොතනදද? ඒ තමයි මුලින්ම ඔබේ දරුවට ඉංග්‍රීසි භාෂාව ඇසීමෙන් තේරුම් ගැන කතා කිරීම. කියවීම, කියවා තේරුම් ගැනීම, මූලික වචන සහ වාක්‍ය ලියීමේ හැකියාව. මෙන්න මේ කොටස් ටික පුළුවන් විය යුතුයි. ඊට පස්සේ තමයි ඔබේ දරුවට ව්‍යාකරණ සමගින් පාසල් පොත, ඒ වගේම තමයි ප්‍රශ්න පත්‍ර කළ යුත්තේ. දරුවන්ට භාෂාවක් එපා වෙන්නේ ඒ දරුවන්ට ඒ භාෂාව තේරුම් ගැනීමට නොහැකි නිසා. තේරුම් ගැනීම ඇති වෙන්නේ කතා කිරීමෙන්. කතා කිරීමෙන් තේරුම් ගන්න දරුවට කියවනකොට කියවීමෙන් තේරුම් ගැනීම ඇති වෙනවා. එහෙනම් ඔබේ දරුවට භාෂාව ඉස්සෙල්ලම ඇති වෙන්න ඕන කතා කිරීම, කියවීම සහ කියවා තේරුම් ගැනීම. මම හිතනවා ඇති ඔබට දැන් මම කියන දේ තේරෙනවා කියලා. ඔබේ දරුවාට ඉංග්‍රීසි භාෂාව අවබෝධ වෙන්න අවශ්‍ය නම්, භාෂාවට ආදරය කරන්න අවශ්‍ය නම් ඔබ මුලින්ම දරුවට ඇසීම, දැකීම, තේරුම් ගැනීම, කතා කිරීම, කියවීම, කියවා තේරුම් ගැනීම තුලින් ලිවීමට යන්න ඕන. ඊට පසුව තමයි දරුවාට පාසල් පොත පේපර් කළ යුත්තේ. ඉතින් ඔබට මේ පරණ ක්‍රමවේදය තුලින් නොහැකි වුණා නම් ඔබේ දරුවාට නිශ්චයකම මේ දේ සිද්ධ වෙනවා. එහෙනම් ඔබේ දරුවට වෙනස්ම විදියකින් උගන්වන්න ඔබට පුළුවන් මේ TPR ඉංග්‍රීසි ඇකඩමිය හා සම්බන්ධ වන්න.